ආයිබෝන් යාළුවනේ. ඉතින් ගොඩක් අය අහපු වීඩියෝ එකක් අරගෙන ආවේ අස්වැසුම ෆෝම් එක පුරවන්න අපි ළඟ මොනවද තියෙන්න ඕන. එතකොට මෙන්න පළවෙනි ෆොටෝ එකේ QR කෝඩ් එක ඕන. ඒ QR කෝඩ් එක ඇතුළත් කරලා අපි ක්ලික් කරාට පස්සේ මේ OTP නම්බර් එකක් තමන්ගේ දාලා තියෙන ෆෝන් නම්බරයට ඉල්ලනවා. ඉතින් ඒ OTP එක එන නම්බරේ වෙනස් කරගන්න ඕන නම් ඒ ජියෝපිස් එකෙන් වෙනස් කරගෙන ඒක දැම්මට පස්සේ ඒ නම්බරයට OTP අංකයක් එනවා. ඒ OTP අංකය නැතුව අපිට ඇතුල් වෙන්න බෑ. ඒක ඇතුළත් කරාට පස්සේ අපි අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. එතකොට මේකේ කොටස් පහක් ඔයාලට තියෙනවා පේනවා. එතකොට මේ පස්වෙනි කොටස තමා අපි ක්ලික් කරලා සම්පූර්ණ කරන්න යන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ උඩින්ම එනවා සහතික කිරීම සත්‍ය බවට කොටු දෙකක්. ඒක ක්ලික් කරලා අපි ඕකේ කරන්න ඕන නෙක්ස්ට් බටන් එක. ඊළඟට අපිට ලිපිනයේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒක අප්ඩේට් කරන්න මෙන්න මේ විදිහට එනවා. මේ ඕන එකක් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක එබුවට පස්සේ කරුණාකර ප්‍රවේශමෙන් සමාලෝචනය කරන්න. එතකොට මේ දත්තවල යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක අපි හදන්න ඕන කියලා තමයි මෙතනින් කියන්නේ. ඊළඟට අපිට එනවා මූලික විස්තර ටික. එතකොට ජාතික හැඳුනුම්පත් අංකය, පවුලේ සමාජිකයින්, ඒ වගේ විස්තර ටිකක් එනවා. ඒක සම්පූර්ණ කරලා ක්ලික් කරන්න ඕන. ඊළඟට එන්නේ සමුද්දි විස්තර. ඒ කියන්නේ සමුද්දිය තිබ්බද? ඒ තියෙනවා නම් ඒ බැංක් අංක ඇතුළත් කරන්න වෙනවා අනිවාර්යෙන්. එතකොට සමුද්දි බැංකු ගිණුම් තිබ්බනම් ඒ වගේ අංකය හොයාගන්න වෙනවා. එතකොට මෙතන අංක 6යි ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ සමුද්දි පොත ළඟ තියාගන්න වෙනවා. එතකොට ඒක අර පොතේ තියෙන විදිහට අංක 6ක් ඇතුළත් කරන විදිහ අපි සමුද්දි බැංකුවෙන් විමසලා දැනගන්න වෙනවා. ඊළඟට අපිට බැංකු විස්තර අපි ඇතුළත් කරලා තියෙනවා කියන එක වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම අපි නැවත බැංකු ගිණුම් විස්තර ඇතුළත් කරන්න ඕන. එතකොට ඒ ඇතුළත් කරන්න බැංකු පොත ළඟ තියාගන්නම වෙනවා. ඒ වගේම තමයි මෙතන අංක 6 12 ඇතුලේ විතරයි බැංකු ගිණුම් අංකය ඇතුළත් කරන්න දෙන්නේ. එතකොට මහජන බැංකුවේ අංක 15ක් තියෙනවා. ඒක කොහොමද ඇතුළත් කරන්න කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අහලා දැනගන්න වෙනවා. සබස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න. නැති හැමදේම ඔයාලට. එතකොට කියන්න ඕන එතනින් එහා තියෙන විස්තර නම් අපිට නෙක්ස්ට් කරගෙන යන්න තියෙන්නේ. ගැන මම කතා කරන්නේ නෑ. අපි මෙතෙන්ට එනකන් යම් දත්ත පද්ධතියක් ඇතුළත් කරොත්, සමාජිකයෙක් අලුතෙන් ඇතුළත් කරොත් එහෙම අපිට එතනින් එහාට මේ ෆෝම් එක පුරවන්න ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අලුත් සමාජිකයෙක් අපි ඇතුළත් කරොත් එහෙම එතනින් එහාට අපිට මේ පහළ විස්තර සම්පූර්ණ කරන්න දෙන්නේ නැහැ. එතනින් ඒක නැති වෙලා යනවා. මොකද එයා ගැන සමාලෝචනය කරලා ඊට පස්සේ තමයි අපිට මේක නැවත පූර්ණේ කරන්න දෙන්නේ කියලා තමයි සුබසාධක මණ්ඩලය දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේවා පුරවනවා නම් සමුද්දිය ලැබපු කෙනෙක් නම් ඒ බැංකු පොතේ විස්තර, එතකොට බැංකු අංක, එතකොට තව සමාජිකයෝ ඇතුළත් කරන්න තියෙනවා නම් එයාලගේ විස්තර, ලිපිනේ වෙනස්කම් තියෙනවා නම් ඒ විස්තර. ඉතින් මේ කරුණු ටික තමයි තමන් ළඟ තියෙන්න ඕන. ඉතින් ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ, අහලා තිබුණා. ඒ නිසා මේ වීඩියෝ එක අරගෙන ආවේ. තවත් ඔයාලට මේ වගේ යම් තැනක නොතේරුම් බවක් තියෙනවා නම් අපිට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. එතකොට මැසේජ් එකක් දාන්න පුළුවන් Facebook එකෙන් බලනවා නම්. එහෙනම් හැමෝටම ජය වේවා.